මේ ඔයා වතුරේ ගිලෙන්න යනවා වගේ රඟපාන කිඹුල්ලු දැකලා තියනවද? කිඹුලා කොයිදනේ වතුරේ ගිලින්නේ ඌ වතුරෙන් ඉන්නේ. ඒ වුණාට මම මේ කියන්න යන කිඹුලා වතුරේ ගිලෙන්න යනවා වගේ රඟපානවානේ. අලුතෙන් ඉන්න තියෙන චිත්‍රපටියක්ද දන්නේ නෑ. එහෙම රඟපාලා මිනිස්සුන්ව ගොදුරු කරගන්නලු මේගොල්ලෝ හදන්නේ. ඇත්තටම ඔයාට කියන්න පහුගිය වසරේ ඉන්දුනීසියාවේ බැරිටෝ ගඟේ පීනන කිඹුලෙක්ගේ අමුතු හැසිරීමක් මිනිස්සෙක් දැකලා තියෙනවා. ඉතින් ඒ කිඹුලා එයාගේ අත් දෙක වතුරෙන් උඩට උස්සලා දියේ ගිලෙන මිනිස්සෙක් වගේ රඟපාන එක තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ? ඒක දැකපු මිනිස්සයා ඉතින් මිනිස්සෙක් වතුරේ ගිලෙන්න යනවා කියලා හිතාගෙන වතුරට පැනලා කිඹුලා ඉන්න තැනට පීනගෙන ගිහින් තියෙනවා. කොහොම නමුත් ටික දුරක් පීනගෙන යනකොට ඒක මිනිස්සෙක්ගේ අතක් නෙමෙයි ඒක කිඹුලෙක්ගේ අතක් කියලා වෙලාවට ඒ මිනිස්සයාට තේරිච්ච හින්දා ආපහු ගොඩට පීනලා. බලන්න නේද මුංගේ මුලාව. ඔව්වනේ සමහර මිනිස්සු කියන්නේ කිඹුල්ලු මෙහෙම කරන්නේ ගොදුරු තමන්ගේ ළඟට ගෙන්න ගන්න ඕනේ නිසා කියලා. ඉතින් ඒගොල්ලෝ ඒකට යොදාගන්න උපක්‍රමයක් මේක කියලා තමයි සමහරු කියන්නේ. ඒ වුණාට ගොඩක් අය කියන්නේ මේක මේ කිඹුලන්ගේ ස්නායු ආබාධයක් නැත්නම් වෙනත් මොකක් හරි ආබාධ තත්ත්වයක් නිසා සිද්ධ වෙන්න පුළුවන් දෙයක් කියලා. ඩයිනසෝරයන්ගේ ඉඳලා විවිධ පරිණාමයන්ට ලක්වෙමින් එන කොටසක් නෙමේ කිඹුල්ලු කියලා කියන්නේ. ඒගොල්ලන්ටත් යම් තරමක සහජ බුද්ධියක් තියෙනවා කියලා තමයි සමහර පරීක්ෂණ වලින් අනාවරණ වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කිඹුල්ලු වසරකට මිනිස් ජීවිත 160ත් 180ත් අතර ප්‍රමාණයක් බිලිගන්නවා කියලානේ වාර්තාවල සඳහන් වෙන්නේ. ඒත් පහුගිය අවුරුද්දේ ඒක 167ක් විදිහට තමයිලු දක්වලා තියෙන්නේ. මේ විදිහට ඉතින් මේ මිනිස්සෙක් වතුරේ ගිලිනවා වගේ හැසිරෙන එක කිඹුලෙක්ගේ සාමාන්‍ය චර්යාවක්. එහෙමත් නැත්නම් යම් ආබාධයක ලක්ෂණයක් වෙන්න පුළුවන් කියලා ගොඩක් පරීක්ෂකයෝ කිව්වට මේකට ඉතින් අනවශ්‍ය බියක් ඇති කරගෙන ඒගොල්ලෝ ඉන්න දිහාවට පීනලා යන්න එපා කියලා තමයි පරීක්ෂකවරු කෝකටත් කියලා දෙන්නේ. එච්චරයි. අපිලාගේ මෝනිං ෂෝ එක. සතියේ දවස්වල උදේම අහන්න.